So guys, ඉතින් අද මම හදන්න යන්නේ සැල්මන් එකක්. බලමු අපි කොහොමද හදන්නේ කියලා. මේ වෙලාව වගේ සැල්මන් පෝෂන් එක මේක ඇවිල්ලා ග්‍රෑම් 200ක සැල්මන් පීස් එකක්. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ මේ සැල්මන් පීස් එකේ හොඳට කැජුන් ස්පයිස් එක පැත්තක විතරක් කැජුන් ස්පයිස් මේ විදිහට හොඳට කෝට් කරගන්නවා. right සැල්මන් එක රෙඩි. right ඊට පස්සේ pan එකේ oil ටික හොඳට රත් වුණාට පස්සේ සැල්මන් එකේ මම කැජුන් ස්පයිස් කෝට් කරගත්ත පැත්ත මට අවශ්‍ය කලර් එක එනකන් හොඳට ග්‍රිල් කරගන්නවා. ඒ වගේම pan එක හොඳට රත් වුණාට පස්සේ තමයි අපි සැල්මන් එක දාගන්න ඕන. right එන්නේ නම් මේ විදිහට මේ ගානට කලර් එක ආවට පස්සේ මම මේක තියා ගන්නවා මගේ ට්‍රේ එකට දා ගන්නවා. ඊට පස්සේ අපි මේකට පොඩි දේවල් ටිකක් එකතු කරන්න ඕන. right එහෙනම් ඔයාලට මේක තියෙනවා පේනවා කියලා හිතනවා. මේක තියෙන්නේ මගේ දැන් කලින් කියපු විදිහට එකතු කරගත්ත vegetable stock එකයි butter cubes ටිකයි තමයි තියෙන්නේ. ඉතින් මම මේ කුක් කරන්න යන්නේ ජොස්පර් oven එකේ. අපි මේක දාගමු oven එකට. ඉතින් සැල්මන් එක ජොස්පර් එකේ කුක් වෙන අතරතුරේ මම මේකට අවශ්‍ය ගානිෂ් ටික රෙඩි කරගන්න යන්නේ. මම තව තියෙනවා beans, char grill corn, and char grill bell pepper. සැල්මන් එක තාම ජොස්පර් එකේ කුක් වෙනවා නම් තියෙන්නේ. මම මේකට යූස් කරනවා ස්මෝක් ඇවෝකාඩෝ, ඒ වගේම රෙඩ් චිලි පීසස් දෙකක්. ඒත් එක්කම මම තව මේකට පාවිච්චි කරනවා බේබි රැඩිෂ් and ස්ප්‍රින්ග් අනියන් සලාඩ් එකක් එක්ක. මේ තියෙන්නේ chili and shallot dressing එක. මම ඒකෙනුත් ටිකක් දාලා ඒ සලාඩ් එකක් යූස් කරනවා මේ සැල්මන් එකට. ඉතින් අපි බලමු ඊට පස්සේ ප්ලේටින් එක කොහොමද වෙන්නේ කියලා. ඒත් එක්කම මම මගේ ভেජිටබල් ටික සෝට් වෙනකොට ඒකට චොප් පාස්ටා ටිකක් ඇඩ් කරගන්නවා. චොප් පාස්ටා ටිකක් ඇඩ් කරගෙන ඒකත් හොඳට කලවම් කරගන්නවා. එහෙනම් අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික සේරම රෙඩි, ප්ලේට් එකත් රෙඩි. අපි බලමු කොහොමද අපි මේක arrange කරගන්නේ කියලා. මුලින්ම මම මගේ char grill vegetable ටික මගේ ප්ලේට් එකට දා ගන්නවා. ඊට පස්සේ smoked avocado and chili, salmon, ඊට පස්සේ රැඩිෂ් and ස්ප්‍රින්ග් අනියන් සලාඩ් එක chili shallot dressing එකත් එක්ක හොඳට මික්ස් කරලා ඔය විදිහට මම ලස්සනට arrange කරගන්නවා. මෙන්න තියෙනවා අපේ ෆයිනල් ඩිෂ් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ෆයිනල් ලුක් එක ඩිෂ් එකේ. thank you very much. අපි ආයේ තව ලස්සන ඩිෂ් එකකින් හම්බෙමු.